Team Vijay Singha, Rohde Fitness, Desi Hathahaya, Dinokshi, Powerhouse, Panadura. Ready? Shield Vinayakavara, front double bicep. Relax. වඩිනා සම්මානය කුසලාලය සහ සහතික පත්‍රය පිටනට අවස්ථාව. සමූහ ඡායාරූපයේ වන්නට ආරාධනා කරනවා. किलोग्राम 80 බරපතල සඳහා දෙල්ල ප්‍රධාන සඳහාපත් සමග එකතු වන ලැබූ ගම්පහ දිස්ත්‍රික් කාර්යවන්දන සංගමේ ගරු ලේකම් ජාතික සංඝ නියෝජන කමිටුව සමානාගාරික පිටසිරි බණ්ඩාරතුමන්ට වන් හමුදා බලකන නායක ජීඩීඑල් මාබේසකරතුමන් ඇතුළු පොලිස් කාර්යවන්දන සංගමේ කර්මනාකරු පොලිස් පරීක්ෂක කොඩිතුමන් මහත්මයා වෙබ්‍රික් මහත්මයා ඇතුළු සියලු දෙනාම ඒ ගෞරවයෙන් සමගින් මගින් පවත්වන ලද ජාතික තරගයේ किलोग्राम 85 බරපන්තියේ ජයග්‍රාහී ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ කොළඹ මහනගර සභා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අංක 110 SM සෆ්රා किलोग्राम 85ට වැඩි බරපන්තියේ ජයග්‍රාහී සූර්යයන් දෙන්න ලබා ගන්න අවස්ථාව කොළඹ මහනගර සභා ක්‍රීඩා සමාජය අංක 110 SM සෆ්රා දැන් කිලෝග්‍රෑම් 85ට වැඩි බරපන්තියේ ජයග්‍රාහකයන් සමූහ ඡායාරූපයට පෙනී සිටින අවස්ථාව සහතික පත්‍රය පෙන්නනවා. ප්‍රතිශතෙන්න දෙවන ස්ථානය හිමි කර ගන්න ලබන්නේ ෆිසික්ස් සෙන්ටිමීටර් 171ට අඩු තරගයේ කයෝගා ජිම් ක්‍රීඩා සමාජයේ අංක 194 PH සෙනේෂ් මෙහෙරා වඩා සම්මානීය කුසලාලය සහ සාතික පත්‍රයෙන් පෙන්නනවා. Mr. Novis Deda Susibah තරගයේ ෆිසික්ස් ජූනියර් තරගයේ සෙන්ටිමීටර් 171කට අඩු තරගයේ ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ ජිම් සොලියුෂන් ක්‍රීඩා සමාජයේ අංක 195 W
ක්‍රීඩා සමාජයේ අංක 84 ARM ප්‍රනාන්දු. කිලෝග්‍රෑම් 80 බරපතල තුන්වෙනි ස්ථානය ජයග්‍රහණය හිමි කරගන්නේ අගානු 1 LCS නිශාංක. සම්මානයේ සහතික පත්‍රය සහ කුසලාලය තුන්වෙනි ස්ථානයේ සිට සියලු ජයග්‍රහණය ක්‍රීඩකයන්ට හිමි වෙනවා. මේක WWNCB තිලකරත්න වටිනා සම්මානය කුසලානය සහ සහතික පත්‍රය පිරිනමනවා. උඩදී සිටින Mr. Romis Dedahas Visipah Tarage Dio Ramanayaka Sahtika Patre Sammane Saha Kusala සිටිනට ආරාධනා කරනවා. Mr. Romis Dedahas Visipah Tarage කිලෝග්‍රෑම් 85 බරපතලයේ දෙවන ස්ථානය හිමි කරගන්නේ අංක 101 JMC කවිෂ ලක්සා. වටිනා සම්මානය කුසලාලය සහ සහතික පත්‍රය මේ මොහොතේ පිරිනමනවා. සිටින්නට ආරාධනා කරනවා. Mr. Romis Dedahas Visipah ශ්‍රී ලංකා කාය වර්ධනා ඒකට අඩු ජූනියර් ෆිසික්ස් තරගයේ තුන්වෙනි ස්ථානය හිමි කරගන්නේ ටෝටල් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ අංක 140 M රමිතු අපෝ සමාජයේ ලබාදී වටිනා සම්මානය කුසලානය සහ සහතික පත්‍රය පිරිනමනවා. තුන්වෙනි ස්ථානයේ ටෝටල් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ Transform Club ක්‍රීඩා සමාජයේ අග 285 ෂෙනුල් ආදිත්‍ය වටිනා සම්මානය වගේම සහතික පත්‍රය සහ කුසලානය හිමි කරගනු ලබනවා. සිටින්නට ආරාධනා කරනවා. ජූනියර් සෙට්‍රවේඩ් 171ට වැඩි තරගයේ දෙවන ස්ථානය හිමි කරගන්නේ රූප ෆිට්නස් ක්‍රීඩා සමාජ අංක 287 කනිෂ්ක දේශාන්. සම්මානයේ කුසලානය සහ සහතික පත්‍රය මේ මොහොතේ ලබා ගන්නවා.
Mr. Novis 2025 කායවර්ධන ක්‍රීඩා ඔලෙලි සෙනවිර 171ක වැඩි තරගයේ ජයග්‍රාහී ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ ट्रांसफॉर्मर्स क्रीडा समाजक 290 गिहान अभिषेकर Silimanpado, ebagian warna dari Pitsuri Bandara Tumanda, ebagian sahane jayag්‍රහණය හිමි කරගන්නේ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අංක 108 WAH ප්‍රියංකර සතිපත්‍රයේ සම්මානයේ සහ කුසලාලය පිළිගන්නවා. කිලෝග්‍රෑම් 85 බරපන්තියේ දෙවන ස්ථානය හිමි කරගන්නේ මෙවර අය ආදිත්‍ය වඩනා සම්මානයේ කුසලාලයේ සහ සාධිපත්‍රය ලබා ගන්න අවස්ථාව. ක්‍රීඩාලෝලේ හිතවතුනි මිස්ටර් නවීස් 2025 ශ්‍රී ලංකා කායවර්ධන ශාරීරික යෝග්‍යතා සැර ලබන්නේ ट्रांसफॉर्मर्स ක්‍රීඩා සමාජයේ අංක 105 නිසල මහානාම වඩනා සම්මානය සුසාන් මේඝනායක ජාතකවල වෙන සුරතුමින් සුරතු වගේම ගමගේ සමන් කුමාර මහත්මයා සම්මානය ලබා දීම සමගම සාහිත්‍ය පත්‍රයේද මෙතන අවස්ථාව. තිබෙනවා සමූහ ඡායාරූපයක වෙන මොහොත. මිස්ටර් නවීස් 2025 තරගයේ යසන්විත පිටමන මොහොතේදී ප්‍රධානය සඳහා එකතු වෙන විශ්ව සංගමයේ සභාපති චන්දන අපරගේ මහත්මයා සභාපති සඳහන් කළේ පූර්ව සංගමයේ සභාපති ගිහාන් සංදීප මහත්මයා ගම්පහ සංගමයේ ගරු ලේකම් ජාත්‍යන්තර ජාතික සම්මේලනයේ වෙනිකරු සම්බන්ධ සංජය වනවීර මහත්මයා තාක්ෂණික කමිටුවේ සභාපති ජාත්‍යන්තර විශ්ව සංගමයේ මහත්මයා විශ්ව සංගමයේ නියෝජනය කරමින් මිනිසුරු එවැගේම ගම්පහ දිස්ත්‍රික් සංගමයේ ගරු මහාකාරික ජාත්‍යන්තර මිනිසුරු සුසාන් ඒකනායක මහත්මියට ගෞරවයේ සහ ස්තුතිය සියලුම ක්‍රීඩා සමාජයේ අංක 243 MSM ශලේ සමාජ සහ පිටපත් දෙවියන්නා වගේම දෙමොහොතේ මුදලින් රුපියල් දසදහසක මූල්‍ය ත්‍යාගයක්ද තුන්වෙනි ස්ථානයේ සිට අද දවසේ හිමි වෙනවා. මේ ජයග්‍රහණය වෙනුවෙන් සම්මේලනයේ ගරු සභාපතිතුමන් මේ මොහොතේ වෙනම අවස්ථාව
සම්මානය සහ කුසලානි එවැගේම ඉදෙහිමි රුපියල් 10,000ක මුදල් ත්‍යාගයේද මේ මොහොතේ ගරු සභාපතිතුමා විසින් ලබා දෙනවා තුන්වෙනි ස්ථානය සඳහා රුපියල් 10,000ක මූල්‍ය ත්‍යාගයක්. ෆිසික්ස් තරගයේ විවෘත තරගයේ දෙවන ස්ථානය ජයග්‍රහණය හිමි කරගන්නේ පබුරු ෆිට්නස් ක්‍රීඩා සමාජයේ අග 232 DMN කවීශ්වර රුපියල් 15,000ක මූල්‍ය ත්‍යාගයක් රුපියල් 15,000ක මූල්‍ය ත්‍යාගයක් සමගින් වඩා සම්මානය කුසලානය සහ සහතික පත්‍රය මේ මොහොතේදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ගරු සභාපති රන්දීර් රුද්‍රගෝම මැතිතුමන්ගේ සුරතින් පිරිනමන අවස්ථාවයි රුපියල් 15,000ක මූල්‍ය ත්‍යාගයක් මුදල් ත්‍යාගය ලබා දෙමින් මේ ක්‍රීඩකයන් පිරිමත් කරවමින් මේ තරගයේ ක්‍රමානුකූලව ජාතික මට්ටමින් එහා ජාත්‍යන්තර තරගයකට සූදානම් කිරීමට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය සූදානම් සිටිනවා. පෙරළොවේ හිතවතුනි මිස්ටර් නොවිස් 2025 තරගයේ ෆිසික්ස් තරගයේ විවෘත තරගයේ ජයග්‍රාහී ප්‍රථම ස්ථානය හිමි කරගනු ලබන්නේ SNTD ක්‍රීඩා සමාජයේ අංග 238 චමත්ක හේෂාන් රුපියල් 25,000ක මූල්‍ය ත්‍යාගයක් සමගින් වටිනා සම්මානය කුසලානය සහ සහතික පත්‍රය හිමි කරගනු ලබනවා. කායවර්ධන සහ වගේම ෆිසික්ස් ක්‍රීඩකයන්ගේ සැබෑ වූ අනන්‍යතාවය එවැගේම ප්‍රියමනාපව හා සුහද බව සහ එවැගේම කඩවසම් කරන සහ නාරිකය මේ සියල්ලෙන් හැදගෙන්නනෝ මිස්ටර් නවිස් තරගයේ ෆිසික්ස් තරගයේ ප්‍රථම ස්ථානය 25,000ක මූල්‍ය ත්‍යාගයක් පිළිගැනීමත් මේ මොහොතේ එලිසිව් සිදුවෙන ලබනවා. ඒ පිළිගැනීම සමගම සමූහ ඡායාරූපයට එකතු වෙන අවස්ථාව තුළයි අපි වැඩි සිටින්නේ. ෆිසික්ස් තරගයේ ජයග්‍රාහකයන්ට අභිනන්දන සුබපැතුම් පිළිගැනීමෙන් ක්‍රීඩා සමාජයේ අංක 263 ICS නිසංක වටිනා සම්මානය එවැගේම කුසලානය සහ රුපියල් 10,000ක මූල්‍ය ත්‍යාගයක්ද අද දවසේ මෙතන සිට මුදල් ත්‍යාගයන් මේ ක්‍රීඩකයන් වෙනුවෙන් ලබා දීමට මව් සම්මේලනයේ කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ජයග්‍රාහකයන් වෙනුවෙන් මේ සම්මාන සාධික පත්‍ර කුසලානය සහ මේ මොහොතේ රුපියල් 10,000ක මූල්‍ය ත්‍යාගයද පිළිගැනීම අවස්ථාවයි අපි ඒක සිටින්නේ. රදී සිටිනවා. Mr. Novis 2027කට වැඩි දෙවන ස්ථානය හිමි කරගන්නේ ෆිට්නස් කනෙක්ෂන් ක්‍රීඩා සමාජයේ අංග 254 TH1 පිටගේ රුපියල් 15,000ක මූල්‍ය ත්‍යාගයක් සමගින් වටිනා සම්මානය කුසලානය සහ සහතික පත්‍රය මේ මොහොතේ ලබා ගන්න අවස්ථාව TH1 පිටගේ චෝහනේ අනුරුද්ධිකා මහත්මියගේ සුරතෙන් මේ මොහොතේදී එම තෙන් ලබා ගන්න අවස්ථාව රුපියල් 15,000ක මූල්‍ය ත්‍යාගයද මේ මොහොතේ TH1 පිටගේ වෙත පිටුලෙහි විරුද්ධාංශ ෆිසික්ස් තරගයේ සෙනවිර් 170කට වැඩි ජයග්‍රාහී ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ ට්‍රාන්ස්ෆෝමර් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ අංක 265 GGR අබේසේකර වඩා සම්මානය කුසලානය සහ රුපියල් 25,000ක මූල්‍ය ත්‍යාගයක් අද දවසේ හිමි කරගනු ලබනවා. සම්මේලනයේ ගරු ලේකම්තුමන් එවැගේම ගරු සභාපතිතුමන් ඇතුළු අනුග්‍රහ ගෞරවයෙන් සිටින සිටිනාමයික සහතික සම්මාන පිළිගැනීම අවස්ථාවේදී
rupiah 25,000 boleh tiaga kita nama min kita kian lima kerana kau tawasya siapa again lama ni negara Sri Lanka Thai berdarah sorry ni jaga hai siapa mereka kau dah sebagai Mr. Novice Krida oleh තුන්වෙනි ස්ථානයේ හිමි කරගන්නේ ඩ්‍රීම් පවර් ක්‍රීඩා සමාජාංග 274 KP ප්‍රමිති වශීෂා රුපියල් 15,000ක මූල්‍ය ත්‍යාගයක් සමගින් වටිනා සම්මානය කුසලානය සහ සහතික පත්‍රය පිරිනැමෙනවා අද දවසේදී ශ්‍රී ලංකේ කායවර්ධන ශිෂ්ට්‍රයට ක්‍රීඩිකාවන්ගේ පැමිණීම සහභාගීත්වය අතිශය නගය කරමින් මේ සියලුම ක්‍රීඩිකාවන් වෙනුවෙන් මො සම්මේලනයේ නිරන්තරයෙන් උන්ට අවශ්‍ය වන සියලු පහසුකම් ඒ වගේම සියලු අසාධය හිමි කරගන්නේ මිස්ටර් නොවිස් 2025 තරගයේ ANC Fitness ක්‍රීඩා සමාජාංග 270 BD යශාමී තිලංකා දක්වන සම්මානයක් ලබා ගන්න වටිනා සම්මානය කුසලානය සහ සහතික පත්‍රය ලබා දෙනවා වගේම මුදලින් රුපියල් 25,000ක මූල්‍ය ත්‍යාගයක් අද දවසේ හිමි වෙනු ලබනවා මේ සියලු ක්‍රීඩිකාවන් දැනුවත් කරමින් මූල්‍ය ත්‍යාග ලෙස පිළිගන්නේ රුපියල් 25,000ක මූල්‍ය ත්‍යාගය අද දවසේ දෙන්නගෙන අවස්ථාව සමගින් අපි එකතු වන්නේ වටිනා සම්මාන කුසලාන සමගින් දෙවන ස්ථානයේ සඳහායි මෙතෙල්ල දෙන්නවීම ක්‍රීඩාලුවේ හිතපතුලි මිස්ටර් නොවිස් 2025 ක්‍රීඩා උළෙලේ පත්වන්නේ ඇයයි ෆිට්නස් ක්ලබ් ක්‍රීඩා සමාජාංග 272 GTP පෙරේරා ප්‍රථම ස්ථානයේ ජයග්‍රහණය ලබනවා එයනුව මෙලොව වටිනා සම්මාන සහතික කුසලාන සමගින් රුපියල් 50,000ක මූල්‍ය ත්‍යාගයක් පිළිබඳවා අද දවසේදී ජයග්‍රහණයේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් මොටිවේෂන් ෆිට්නස් ක්‍රීඩා සමාජයේ අද දවසේදී මේ තරගාවලියේ ජයග්‍රහණය ලද ඇයට රුපියල් 50,000ක මූල්‍ය ත්‍යාගය පිළිනමමින් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසන් ජයසංකේත පිළිබඳ අවස්ථාවත් සමග ඔවුන් සියලු දෙනාම දිරිමත් කරමින් වටිනා කුසලාන සම්මාන මේ සියල්ල පිළිනම ලබන්නේ අනුරාධි සිටින්නේ ග්‍රහණය හිමි කරගන්න ලබන්නේ ඔබයි Muscle Master Gym ක්‍රීඩා සමාජයේ අංක 22 HA ශිහාන් තුන්ගේ ස්ථානය ජයග්‍රහණය කරනු ලබනවා. ඒ අනුව දෙවල ජයග්‍රාහකයා වෙනුවෙන් වටිනා සම්මාන සහතිකවත් කුසලාන පිළිගැනීම සමගින් රුපියල් 50,000ක මූල්‍ය ත්‍යාගයක් හිමි වෙනවා මේ මොහොතේදී ජයග්‍රාහක ක්‍රීඩකයා වෙනුවෙන්. ඒ අනුව HA ශිහාන් තුන්වෙනි ස්ථානයේ හිමි කරගන්න ලබනවා 2020 මිස්ටර් නොවිස් අවසන් මහා තරගයේ සමස්ත තරගය අතරින්. ඒ අනුව HA ශිහාන් ක්‍රීඩකයා ජයග්‍රාහණය තිලින ලබා ගැනීම සමගම සාදර සමාදර අනුග්‍රහක දායකත්වය ලබා දුන්න සියලු අනුග්‍රහක මහතුන් අපි තාම ගෞරවයෙන් යුතුව මේ මොහොතේ සිහිපත් කර සිටිනවා. ඔවුන්ගේ ලද නමද සහයෝගයේ ආශිර්වාදය තුළයි මේ සිදුවන්නේ. ඉදමතුර අපි සූදානම මිස්ටර් නොවිස් 2020 තරගයේ ජයග්‍රාහී දෙවන ස්ථානයේ හිමි කරගනු ලබන්නේ ඔබයි. ඒ අනුව රුපියල් 75,000ක මූල්‍ය ත්‍යාගයක් සමගින් වටිනා සම්මානයේ කුසලානය හිමි කරගෙන මෙවර ජයග්‍රාහී අනුශූරය බවට පත්වන්නේ
රෝඩ් ෆිට්නස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන අංක 89 GGDDP ෆීරිස් විසින් දිනාගනු ලබනවා. රුපියල් 75,000ක දෙවි ත්‍යාගය ඔබගේ වටිනා සම්මානයේ කුසලාලයේ සහ සහතික පත්‍රය පිරිනමන අවස්ථාව ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපතිතුමන් ගරු ලේකම්තුමන් විසින් ඉතාමත් අභිමානයෙන් සහ ගෞරවයෙන් යුක්තව මේ ක්‍රීඩකයන් වෙනුවෙන් මේ ජය සංකේත පින්නම් අවස්ථාවේදී ජාතික මට්ටමේ තරග ජයග්‍රහණය සිදුවන මේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ තුල ලක්මාතාවට ජයග්‍රහණ රසක් ලබා ගැනීම සඳහා වූ ප්‍රයත්නයක යෙදී සිටිනවා. ඒ වෙනුවෙන් සාදර සමාදර අනුග්‍රහක දායකත්වය ලබා දුන්න සියලු අනුග්‍රහක බෞද්ධන් අපි තාම ගෞරවයෙන් යුතුව මේ මොහොතේ සිහිපත් කර සිටිනවා. ඔන්නත සියලු අනුග්‍රහක දායකත්වයන් තුළ ඔවුන්ට වටිනා මුදල් ත්‍යාගයන් පිරිනමමින් ඔවුන්ගේ ජයග්‍රහණය අද දවසේ සමරන ලබනවා. හොඳයි ක්‍රීඩාංගණයේ හිතවතුනි ඔබ සියලු දෙනා මෙතුවක් කළා රැඳී සිටි ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය නොවිසස් ආධුනික ක්‍රීඩකයන් ජාතික මට්ටමට රැගෙනීමේ පරම යුතුයකම මනා ලෙස ඉටු කරවමින් සංවිධානය කරනු ලැබූ මිස්ටර් ශ්‍රී ලංකා තරගය කරා යන ගමනේ මිස්ටර් නොවිස් 2025 තරගයේ මෙවර මිස්ටර් නොවිස් ලෙස 2025 අභිෂ්ඨ ලබන්නේ ඔබයි. රුපියල් ලක්ෂයක මූල්‍ය ත්‍යාගයක් සමගින් ඒ ජයග්‍රහණය හිමි කරගන්නේ ට්‍රාන්ස්ෆෝර්ම් ක්‍රීඩා සමාජයේ අංක 44 FC විමුක්ති බදිරල 2025 මිස්ටර් නොවිස් ලෙස අභිෂ්ඨ ලබන අවස්ථාවයි අප මේ මොහොතේ ලැබෙන්නේ. වටිනා සම්මානය කුසලාලය සහ වගේම රුපියල් ලක්ෂයක මූල්‍ය ත්‍යාගය අද දවසේදී ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ වගේ පිරිනමන ලබනවා. සෑම වසරකදීම සෑම ක්‍රීඩකයෙකුටම සෑම මොහොතකම මේ ක්‍රීඩා උළෙලවල් පවත්වමින් පුහුණු දරුවන් පුහුණු කරවමින් ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය නිවැරදි දායකත්වයක් සහ නිවැරදි මඟ පෙන්වීමක් තුළ ක්‍රීඩාව වෙනුවෙන්ම ක්‍රීඩකයන් සඳහාම අවස්ථාව උදා කර දෙමින් මෙවර මිස්ටර් නොවිස් විමුක්ති බදිරලට ජයග්‍රහණී නිල සහ සම්මාන පොතලින් සමගම රුපියල් ලක්ෂයක මූල්‍ය ත්‍යාගය පිරිනමන අවස්ථාව තුළ රැඳී සිටින්නේ. ක්‍රීඩකයෙකු මහත් කැපකිරීමක් සිදු කරමින් ජගත් දායකත්වයක් ලබා දෙන මොහොතේ මේ ක්‍රීඩකයන්ට සහාය ලබා දෙන මඟ පෙන්වන සියලු උපදේශකයන්ද අපි නාම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. ඒ වගේම තමන්ට මේ ශක්තිය ලබා දෙන කවුලේ සියලු හිතමිතුරන් ඥාති මිත්‍රාදීන් ඒ සියලු දෙනාම අපි උදාමත් ගෞරවයෙන් සිහිපත් කරමින් 2025 මිස්ටර් නොවිස් තරගයේ මෙවර මිස්ටර් නොවිස් ලෙස අභිෂ්ඨ ලබන HP විමුක්ති පතිරණ ඇතුළු සියලු දෙනාටම අපේ උණුසුම් සුභාශිර්වාදය පිරිනමමින් අද දවසේ ජය සංකේත තෙල් ප්‍රදානය සඳහා